gate.io එකේ තියෙන තවත් ස්ටේකින් ප්‍රෝග්‍රෑම් එකක් ගැන තමයි ඔයාලට මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. මේකේ සිද්ධ වෙන්නේ මුබාරක් කියන ටෝකන් එක ස්ටේක් කරන්න තමයි gate.io එකෙන් ප්‍රොමෝෂන් එකක් දෙන්නේ. මේ මුබාරක් කියන කොයින් එක දින 5ක කාලයක් gate.io එකේ GT කොයින් වලින් ස්ටේක් කරලා තියාගත්තොත් ඔයාට මේ ප්‍රයිස් පූල් එකෙන් ඔයාටත් යම් කිසි ගාණක් ගන්න පුළුවන්. මේකේ ඉන්න අය අතරේ ෂෙයා වෙන්න නියමිතයි GT 300. GT කියලා කියන්නේ gate.io කියන එක්ස්චේන්ජ් එකට අදාළ එයාලගෙම කොයින් එක. දැන් අපි දන්නවා Binance එකේ එයාලටම අදාළ කොයින් එකක් තියෙනවා BNB කියලා. ඒ වගේ තමයි gate.io කියලා කියන්නේත් ලෝකේ එක්ස්චේන්ජස් කොයින් මාකට් කැප් එකේ කියන විදිහට 800 ගාණක් තියෙන 822ක්. ඒ 822කින් 9 වෙනි ස්ථානයේ තියෙන එක තමයි. ඒ කියන්නේ টොප් 10 අතර තියෙන එක්ස්චේන්ජ් එකක් තමයි gate.io කියලා කියන්නේ. අපේ රටෙත් ගොඩාක් දෙනා gate.io එකේ ට්‍රේඩ් කරනවා. ඒකේ ට්‍රේඩ්ස් අඩු හින්දා සහ ගොඩාක් කොයින්ස් එකේ තියෙන හින්දා Binance එකේ නැති කොයින්ස් එකේ තියෙනවා. සහ ඒකේ තමයි අඳුන්වලා දුන්නේ මුලින්ම ඔය ප්‍රී මාකට් ට්‍රේඩින් කියන එක. මාකට් එකට එන්න කලින් කොයින් බයි කරගන්න පුළුවන් මේකේ. මමත් ඒ වගේ මේකේ බයි කරා බ්ලම් කොයින් එක. ඒක සෑහෙන ගේන් එකක් ආවා. ඒ වගේ තියෙනවා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඒවත් එහෙම ප්‍රී මාකට් එකේ ගන්න ඒවෙන් අපිට මාකට් එකට එන්න කලින් අඩුවෙන් බයි කරලා තියෙන හින්දා අපිට මාකට් එකට ආවයින් පස්සේ ලොකු වැලියු එකකින් ඒ කොයින් එක විකුණ ගන්න පුළුවන්. ඉතින් මෙතනදි කරන්නේ මේ මුබාරක් කියන ටෝකන් එක අලුත් එකක්. මේක දින 5ක කාලයක් විතරයි අපි GT වලින් තියාගන්නේ. ස්ටේක් කරන්නේ GT. ඒක නිසා මුබාරක් අපි ගන්නෙ නැහැ. ඒකට මුබාරක් අරගෙන ඒක වැටේ කියලා තියෙන අවදානමත් එතෙන්දි නැති වෙනවා. GT තමයි හෝල්ඩ් කරලා තියන් ඉන්නේ මේ වැඩසටහන වෙනුවෙන්. ඒක නිසා අපිට දින 5 අවසානයේ අපි හෝල්ඩ් කරපු GT ප්‍රමාණයට GT කොයින් අපි එකක් නම් ඒ කියන්නේ ඩොලර් 21.90 ගානකට අද යන්නේ. GT වැඩි වෙනවා ඊයේ දවසේ ඉඳගෙන. කොහොමද දැන් GT තියෙන්නේ টොප් එකේ උඩ හරියම තියෙන්නේ. GT අපි ස්පොට් එකේ බයි කරලා තියාගන්න එක හොඳ අදහසක් නෙවෙයි මේ වෙලාවේ. මේ කියන්නේ টොප් එකේ තියෙන හින්දා මම හිතන්නේ හැබැයි GT පල්ලෙහාට එන එකක් නෑ. මේගොල්ලෝගේ ඕන් එක නිසා ඒකේ chart එක බැලුවාම දිගින් දිගටම වර්ධනීය chart එකක් තමයි ඒකේ තියෙන්නේ. ඒක නිසා GT සම්බන්ධයෙන් අපි ටිකක් විමසලිමත් වෙලා බලන්න ඕන GT මොන වගේ තැනකට යන්න නියමිත කොයින් එකක්ද කියලා. එතකොට තමයි අපිට ඒ ගැන හොඳ අදහසක් අරගන්න පුළුවන්කම තියෙන්නේ. මම ඔයාලට chart එකෙන් පෙන්නන්න GT කොහෙද තියෙන්නේ කියලා. මේක වන්නවනේ. මේක weekly chart එකට ගියොත් ඔන්න බලන්න. මෙන්න මේ හරියේදී 2022 දී තමයි මේක launch වෙන්නේ. ඊට පස්සේ මේක all time low එකක් හැදුවා 2.8 ඒත් තියෙන්නේ 15 අගයක. ඒකත් 2022 එතන ඉඳලා මෙයා අප් ට්‍රෙන්ඩ් එකකට ගිය ගමන තවමත් ඒ අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරමින් ඉන්නවා. 2022 ඉඳගෙනම මේ අප් ට්‍රෙන්ඩ් එකේ තියෙන. ඉතින් ඒක නිසා ඔයාලට හිතන්න පුළුවන් මේක මෙහි ඇවිල්ලා පල්ලෙහායින් ඔයාලට බයි කරන්න අවස්ථාවක් දෙන එකක් නැහැ GT එක. මොකද GT ලා මේ gate.io ලගේ ඕන් කොයින් එකනේ. නිසා ඒගොල්ලෝ පුෂ් කරනවා මේකට කොහොමත්. ඒ නිසා ලොකු පල්ලෙහාට පැමිණීමක් නැහැ. ඉස්සරහට ඕල් කොයින් සීසන් එකක් ආරම්භ වුණොත් මේක දැවැන්ත ඉහළ යාමකට යන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ නිසා GT කියන එක ගොඩක් බය වෙන්න ඕන නැති විදිහේ කොයින් එකක් විදිහට තමයි මම අඳුරගෙන තියෙන්නේ. එහෙනම් බලමු අපි මේක කරන්නේ කොහොමද කියලා. GT අපි හෝල් කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟට බලමු. මෙන්න මෙතෙන් දෙන ලින්ක් එක ඔයාලට මම දෙන්නම්. මේකේට නම් ඔයාලට gate.io එකේ තියෙන්න ඕන account එකක්. ඔයාලට මීට කලින් වීඩියෝ එකක් සිලෝන් වයිකින්ස් එකෙන් කරලා ඇති. ඒකේ තිබුණා gate.io app එක download කරගන්න account එකක් හදාගන්න. එතනින් ඔයාලට rewards ගන්න පුළුවන්. ඒ rewards ගන්න වෙනම වීඩියෝ එකක් කරලා ඇති. මම ඒකේ link එකත් මෙතනින් උඩින් දාන්නම්. ඒකත් බලන්න. account එකක් නැත්තම් මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා gate.io එකේ account එකක් හදන්න පුළුවන් link එක. ඒ link එකෙන් ගිහිල්ලා account එකක් හදාගන්න. ඒකට ඔයාලට වියදම් වෙන්නේ නැහැ. සරලව account එකක් හදාගන්න පුළුවන්. ඒ account එක හැදීම හරහා ඔයාලට rewards ගන්නත් පුළුවන්. පස්සේ තමයි ඔයා USDT මේකට deposit කරලා GT එකක්
ඉස්සෙල්ලා ඔයා දාලා බලන්න එකක්. ඒකේ මේ දින 5යි තියා ගන්න ඕනේ. දින 5 අතර GT එකක් වුණාන් පස්සේ ඒ රිවෝඩ් එකත් ඔයාට හම්බ වෙනවා. සහ මීට අමතරව මුබාරක් වලින් ඔයාට තවත් කොයින්ස් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒකත් ඔයාට වාසියක්. මේකේ මෙන්න මේ තමයි තොරතුරු ටික. මුබාරක් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න ඕන නම් එයාලගේ වෙබ්සයිට් එකට මෙතනින් යන්න. එයාලගේ ට්විටර් එකට මෙතනින් යන්න. තවත් ගිහිල්ලා ඒක තොරතුරු බලන්න. කොයින් මාකට් කැප් එකටත් ගිහිල්ලා තොරතුරු බලන්න. ඒකිනුත් ඔයාට යම් දේවල් අරගන්න පුළුවන් වෙනවා මේ කොයින් එක සම්බන්ධයෙන්. මොකද මේවා ගැන අපි මොනවා හෝ දැනුමක් ඇතුව එපැයි වැඩේට බහින්න. අපි බලමු මුබාරක් ගැන. මුබාරක් හරි 193 වෙනි තැන තමයි මේකේ තියෙන්නේ ප්ලේස් එක. ඒ කියන්නේ හොඳ තැනක්. මුබාරක් බිලියන 1යි ටෝටල් සප්ලයි එක, මැක්ස් සප්ලයි එක බිලියන 1යි. ඒ කියන්නේ මෙයාලගේ බිලියන 1යි තියෙන්නේ, බිලියන 1ම දාලා තියෙන්නේ. ඒක ඊටාම හොඳ දෙයක්. ලොකු බිලියන සමහර කොයින් තියෙනවා බිලියන 300 තියෙනවා. ඉතින් මේක අඩු එකක්. ඒක නිසා දැන් යන්නේ මේ වෙලාවේ 718න් තමයි යන්නේ. 100ට එක දවසකට 139ක් මේක අප් වෙලා තියෙනවා. මොන බලන්න මේකේ යන්නේ එක 24 hour volume එක මිලියන 453ක් තියෙනවා. මාකට් කැප් එක මිලියන 186ක් තමයි තියෙන්නේ. හරි ওই තොරතුරු ටික තමයි වැඩි ඊතර බලන්න දෙයක් නෑ මට පේන විදිහට. හරි මුබාරක්. එතකොට මේකේ පල්ලෙහාට යන්න ඕන. පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතනින් තමයි ස්ටේක් කරන්න තියෙන්නේ මේ බටන් එකේ. එතකොට මේ වෙනකොට ඔයාගේ account එකේ GT coin එකක් හරි තියෙන්න ඕන. GT coin එකක් හරි තියෙන්න ඕන. ඒක තමයි අපි ස්ටේක් කරන්නේ දවස් 5කට රඳවලා තියාගන්නේ. ඒ රැඳවීමෙන් ඔයාට අමතර ලාභයක් හම්බ වෙනවා. කියන්නේ පොලියක් හම්බ වෙනවා කියන එක අපි කියමු. පොලියක් හම්බ වෙනවා. මේකේ තොරතුරුත් අපි චුට්ටක් බලමු. GT 300ක් ප්‍රයිස් පූල් එකක් තමයි මෙතන තියෙන්නේ. පාර්ටිසිපේට් කරලා තියෙන 1262ක් මේ වෙනකොට. ඊට පස්සේ APR එක 151යි ස්ටේක් කරලා තියෙන මුබාරක් මෙන්න මෙච්චර ප්‍රමාණයක් දවස් 5යි මේක තියෙන්නේ. එහෙනම් අපි දැන් ස්ටේක් කියන තැනට යමු. ගිහලා බලමු කොහොමද ස්ටේක් කරන්න කියලා. අපි amount මුබාරක් වලින් තමයි තියෙන්නේ. ඔයාලට මෙතන හෝල් කරන්න තියෙන්නේ GT වලින් නෙවෙයි මුබාරක් වලින්. ඒ නිසා මම මුබාරක් 25ක් 24.97ක් මේ වෙලාවේ USDT මගේ තියෙන account එකෙන් මුබාරක් ස්පොට් එකේ buy කරා. දැන් මං ගා 25ක් තියෙනවා. අන්නේ 25 තමයි මේ වෙලාවේ ස්ටේක් කරන්න යන්නේ. ඒක max කියලා අපි දෙමු. 24.97යි සම්පූර්ණ ප්‍රමාණයම. ඔය කියන්නේ මේ වෙලාව ඔයා මේ වැඩේ කරනකොට මේ වෙලාවේ ඔයාගේ account එකේ මුබාරක් කීපයක් තියෙන්න ඕනේ. මේ පොඩ්ඩක් තියුණත් ඇති. කරලා බලන්න ඉස්සර වෙලා. ඔයාට මේ මම බලන දැන් මේ 25ට මට කොච්චරක් හම්බෙයිද මේ දවස් 5 අවසානයේදී. මුබාරක් කොච්චර හම්බෙයිද? ඒක එහෙමම සෙල් කරගන්න එක තමයි තියෙන්නේ. සෙල් කරලා USDT කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේක දැන් අපි කන්ෆර්ම් කරනවා. හරි. හරිනේ. my staking 24.97යි මුබාරක්. එතකොට අපිට මෙතන තියන්න වෙන්නේ කොච්චරද? දින 5ක කාලයක් විතරයි. ඊට පස්සේ මෙයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. අපිට අපේ රිවෝඩ් එක හම්බ වෙනවා. රයිට්. එහෙනම් කරලා බලන්න මේ වගේ දේවල් වලින් ලොකු අවදානමක් නැතුව තමන්ගේ ක්‍රිප්ටෝ වැඩි කරගන්න පුළුවන් ටිකෙන් ටික ෆියුචර් ට්‍රේඩින් වලට වඩා ගොඩක් වෙනස් සහ මේවා එක්ස්චේන්ජස් වලින් දෙන ඒවා නිසා ඔයාලට වාසි තියෙනවා වැඩි. මම තවත් එක් කොයින් එකක් ගැන ආයි වීඩියෝ එකක් කරන්නම්. මේක බලලා පුළුවන් හැටියට පුංචි ගාණක් හරි දාලා අපි පුළුවන් තරම් පුරුදු වෙන්න ඕන. හැමදාම කීයක් හරි ඉතුරු කරන්න පුරුදු වෙන්න. ආයෝජනය කරන්න පුරුදු වෙන්න. මම ගොඩක් වෙලාවට කියන්නේ ඉතුරු කරන එක නෙවෙයි. ඉන්වෙස්ට් කරන්න කියලා. ඉන්වෙස්ට් කරන එක තමයි වටින්නේ. මොකද ඒක අපිට වැඩි ප්‍රතිලාභ ලැබෙන එකක් නිසා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලබා දෙන ඉතාම හොඳ මට්ටමේ සිග්නල් channel එකක් අපට සම්බන්ධ වුණා. ඉතින් මේ සිග්නල් channel එකත් එක්ක අපි පහුගිය කාලේ වැඩ කරා ඉතාම ඉහළ මට්ටමින් අපිට සාර්ථක වෙන්න පුළුවන් වුණා. ඉතින් දැන් ඔයාලටත් පුළුවන්කම ලැබෙනවා මාසෙකට ඩොලර් 200ක් ගෙවලා සම්බන්ධ වෙන්න ඕන මේ channel එකට බල්ක් ක්‍රමයට සම්බන්ධ වෙන නිසා මාසෙකට ඩොලර් 12ක් පමණක් ගෙවලා ඔයාටත් එකතු වෙන්න පුළුවන්. දවසකට සිග්නල්ස් 6ත් 8ත් අතර ප්‍රමාණයක් මේන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මාසෙකට ඩොලර් 100ක් ඔයා යොදවලා ට්‍රේඩ් කරොත් ඒක
6-7 ගුණයක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේක ප්‍රතිඵල ලබා ගන්න එකක්. ඉතින් join වෙන්න අපේ Telegram channel එකට.